අයිබෝන්. ඉතින් අද මම මගේ e-bike experience එක තමයි මේ වීඩියෝ එකේදී ඔබත් එක්ක share කරගන්න බලාපොරොත්තු වෙන්නේ. මම කොහොමද මගේ day to day life එකේදී මගේ e-bike එක මම use කරන්නේ, ඒ වගේම e-bike එක ගැන වැදගත් කරුණු කිහිපයක් මේ වීඩියෝ එකේදී මම ඔබත් එක්ක share කරගන්න කැමතියි. ඉතින් ගොඩාක් කරුණු e-bike එකක් ගැන මම මේ වීඩියෝ එකේදී කියන්නේ නැහැ. නමුත් අවශ්‍ය කරුණු කිහිපයක් මම මේ වීඩියෝ එකේදී ඔබත් එක්ක share කරගන්න කැමතියි. ඉතින් අපි වීඩියෝ එකට යමු. UK වල දැන් තියෙන මාර්ග වෙනස්කම් එක්ක අප වෙනදා කරන වැඩ වෙනස් විදිහකට කරගන්න වෙලා තියෙනවා. විශේෂයෙන්ම දැන් මාර්ගවල තදබද අවම කිරීමට නගර වල වේග සීමා කරලා තියෙනවා. ඒවත් එක්ක මිනිස්සු වාහන වලින් ගමන් කරනවට වඩා එයාලා බයිසිකල් වලින් ගමන් කරවන්නට අදාළ කවුන්සිල් ගොඩක් උත්සාහ කරනවා. ඉතින් සයික්ලින් පාත් හදලා මාර්ග සකස් කරලා මිනිසුන්ව බයිසිකල් වලට හුරු කරවන්න මේ විදිහ කටයුතු කරගෙන යනවා. මාර්ග තදබදය අවම කරන්නටත් පහසුවෙන් ගමන් කරන්නටත් ව්‍යායාමයක් විදිහට පාරිසරික දූෂණය අවම කරන්නටත් බයිසිකල් ලේන් හදලා තියෙනවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඕන වැඩක් කරගන්නට වඩා පහසු කරන ෆෝල්ඩින් ඉලෙක්ට්‍රික් බයික් එකක් ගැන. මම දැනට අවුරුදු 5ක් විතර ඉලෙක්ට්‍රික් බයික් එකක් යූස් කරනවා. ඉතින් මම කැමතියි මගේ එක්ස්පීරියන්ස් එක මේ ඔබත් එක්ක මේ වීඩියෝ එකේදී ෂෙයා කරගන්න. ඔයත් ඉලෙක්ට්‍රික් බයික් එකක් ගැන ඉන්ට්‍රස්ට් කෙනෙක් නම් ඉලෙක්ට්‍රික් බයික් එකක් ගන්න හිතන් ඉන්නවා නම් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි. ඉතින් ආරාධනා කරනවා මගේ channel එකත් එක්ක රැඳින්න. ඒ වගේම මගේ channel එක subscribe කරලා මට සහයෝගයක් දක්වන්න. අපි අද කතා කරමු ඉලෙක්ට්‍රික් බයික් එක ගැන. මුලින්ම මම මේ e-bike වලට අදාළ legal requirements එකක් කියන්නම්. UK වල ඔයා හිතන් ඉන්නෝ නම් e-bike එකක් පදින්න අදාළ regulation වලට අනුකූල විය යුතුයි. ඉතින් ඒක ගැන ඔබ දැනුවත් විය යුතුයි. මේකට කියනවා අපි electrically assisted pedal cycle rules. එහෙම නැත්නම් EAPCs කියලා. ඉතින් මේ standards වලට මේ rules වලට අනුකූල විය යුතුයි. මොනවද මේ regulations? key requirements ටිකක් කින් මං දැනුවත් කරන්නම්. පළවෙනි එක තමයි වයස් සීමාව. මේ වයස් සීමාව අවුරුදු 14 හෝ 14ට වඩා වැඩි විය යුතුයි ඉලෙක්ට්‍රික් බයික් එකක් පදිනොත්. දෙවෙනි කාරණය තමයි මෝටර් පවර් එක. ඉතින් මේකේ උපරිමය 250 වොට් වෙන්න ඕනේ වාගේ බයික් එකේ. ඊට වඩා වැඩි මෝටර් කැපැසිටි එකකට යනවා නම් අදාළ රෙගියුලේෂන් වලට වාටර් ලයිසන් එකක් ගන්න අවශ්‍යයි. තුන්වෙනි කාරණය තමයි ස්පීඩ් ලිමිට් එක. මේක ඇවිල්ලා පැයට කිලෝමීටර් 25යි. එහෙම නැත්නම් සතපු වලින් 15.5 මයිල්ස් තමයි පාවර් උපරිම වේගය. මේකේ මෝටර් ඇසිස්ටන්ට් එක කට් ඔෆ් වෙනවා මේ වේග සීමාවෙදී. තව තියෙනවා මේකේ පැඩල් ඇසිස්ට් වෙන්න ඕනේ, අයිඩෙන්ටිෆිකේෂන් එකක් තියෙන්න ඕනේ බයික් එකට. ඉතින් මේ වගේ රෙගියුලේෂන් ටිකක් තියෙනවා e-bike එකට අදාළ. ඉතින් මේ රෙගියුලේෂන්ස් වලට අනුකූලව ඔයා බයික් එක පදිනවා නම් ඔයාට ලයිසන් එකක්වත් ඉන්ෂුරන්ස් එකක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ e-bike එකට. ඉතින් දැන් ලංකාවෙත් e-bike වලට අදාළ නීති ගැන ඒ වගේම රෙගියුලේෂන් ගැන ගොඩක් පැහැදිලි කරුණු හොයාගන්න අමාරුයි. නමුත් බොහෝ විට තියෙන විදිහට මෝටර් පවර් එක උපරිම 250 වලට අඩු වෙන්න ඕනේ. එහෙම නැත්නම් 250 වෙන්න ඕනේ. කැපැසිටි එක 48cc හෝ ඊට වඩා අඩු වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් e-bike එකක් ලයිසන් නැතුව ඉන්ෂුරන්ස් නැතුව පාරේ දාවන එක. වයස් සීමාව ගැන පැහැදිලි කිරීමක් තක්ක ගන්න අමාරුයි. දන්න කෙනෙක් ඉන්නෝ නම් කමෙන්ට් එකකට දාන්න ලංකාවේ රෙගියුලේෂන්. ඉතින් ඔබත් e-bike එකක් පදින්න කැමැත්තෙන් ඉන්නෝ නම් e-bike එකක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඔයාලට වැදගත් වෙන කරුණු කිහිපයක් කියන්න කැමතියි බයික් එකක් මිලදී ගද්දී. පළවෙනි එක තමයි ඔබගේ අවශ්‍යතාව requirement එක. ඔබට e-bike එකක් අවශ්‍ය වන්නේ මොන වගේ වැඩ කරගන්නද? day to day life එකේදී ඔබට තියෙන වැඩ කරගන්නද? උදාහරණයක් විදිහට වැඩට යන්න, දරුවන් පාසල ගෙනියන්න, gym එකට යන්න, shopping කරන්න. මේ වගේ වැඩවලටද? එහෙම නැත්නම් ඔයාලට සතියේ සමහර දවස් වලට විතරද බයික් එකක් අවශ්‍ය වෙන්නේ? උදාහරණයක් විදිහට ඔයාලට weekend එකේ එළියට යන්න, බයික් එක රයිඩ් එකක් යන්න, adventure රයිඩ් එකක් යන්න, ඔයාගේ ළමයි එක්ක වාහනේ ගිහිල්ලා එතන ඉඳලා ඔයාලට රයිඩ් කරගන්න අවශ්‍ය ඇක්ටිවිටීස් වලටද බයික් එක අවශ්‍යයි. මෙන්න මේ වගේ ඔයාලට අදාළ අවස්ථාවේ මොකක්ද කියන එක ඉස්සෙල්ලාම සලකා බලන්න අවශ්‍යයි. දෙවෙනි කාරණේ තමයි size matters. බයික් එකේ ප්‍රමාණය සහ ඉඩ. e-bike එක අවශ්‍ය වන්නේ ඔබගේ තනි පාවිච්චිය. නැත්නම් තවත් පැසෙන්ජර් කෙනෙක් පැසෙන්ජර්ස්ලා දෙන්නෙක් එක්ක යන්න. එහෙම නැත්නම් ඔයාලට මොනවා හරි බඩු ගෙනියන්න. ඒ වගේ කරුණු බලපානවා. මොකද බයික් එක ප්‍රමාණයෙන් වැඩි වෙන්න බයික් එකේ බර වැඩි වෙනවා. ඒ වගේම බයික් එකේ ගෙනියන්න පුළුවන් බර ප්‍රමාණයත් වැඩි වෙනවා. යන්න පුළුවන් පැසෙන්ජර්ස්ලාත් වැඩි වෙනවා.
මේකෙදි ඇතිතරම් මෙයාට shopping කරන්න ඒ වගේම ඔයාගේ වැඩ බය නැතුව මේ e-bike එකෙන් කරගන්න පුළුවන්. මේක හොඳ විසඳුමක් වෙන්න මේ පාරේ තියෙන traffic එකට. විශේෂයෙන්ම school time එකේදී ඒක නැත්නම් weekend එකේදී මේ තියෙන traffic එකට e-bike එකක් වාට use කරනවා නම් බොහොම පහසුවෙන් ආරක්ෂාකාරීව cycle lane එකේ ගමන් කරන්න පුළුවන්. අමතර කාරණයක් විදිහට බයික් එක ස්ටෝ කරන්න තියෙන ඉඩ ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන්ම ගෙදර තියෙන ඉඩ ප්‍රමාණය ඒ වගේම බලාපොරොත්තු වෙනවා නම් බයික් එක වගේ වාහනේ දාගෙන කොහෙට හරි ගිහිල්ලා පාවිච්චි කරන්න එහෙනම් වාහනේ ප්‍රමාණයත් සැලකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන්ම පොටබල් නිසා ඔයාලට පුළුවන් සාමාන්‍ය ඉඩක මේක හෝල්ඩ් කරලා ඔබ පහසුවෙන් ස්ටෝ කරන්න පුළුවන්. මේ වගේ බයික් එකක් දෙකක් තුනක් ගෙදර ස්ටෝ කරගෙන ඉන්න හැකියාව සාමාන්‍යයෙන් තියෙනවා. කාර් එකට උනත් මේ වගේ බයික් එකක් දෙකක් දාගන්න පුළුවන් ෆැමිලි එකට අවශ්‍ය වෙනවා. තුන්වෙනි කාරණාව තමයි බැටරි රේන්ජ්. ඉතින් බැටරි and range එක ගැන කතා කරන්නේ සාමාන්‍යයෙන් මේකේ බැටරිය ලිතියම් බැටරි එකක් තියෙනවා. මේක charge එකකින් දුවන දුර දැනට අපි legalize වෙලා තියෙන e-bike ගැන අපි කතා කරනවා නම් බැටරි එක range ගොඩක් තියෙනවා. සාමාන්‍යයෙන් 24 volt 36 volt 48 volt වගේ බැටරි range එකක් තියෙනවා. ඉතින් 36 වගේ volt එකක් ගත්තොත් අපිට miles 25 to 35 වගේ miles ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඊට වඩා වැඩි 48 volt එකකට වගේ ගියොත් සමහරවිට miles එකට charging වාට යන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ මෙන්න මේ වගේ 36 volt තියෙන බැටරි එකක්. මේකෙන් සමහරවිට බය නැතුව එක charge එකකින් miles 20ක් 25ක් යන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කාරණා ඔයාට වැදගත් වෙයි e-bike එකට ඉන්ට්‍රස්ට් කෙනෙක්. මේ බැටරි එක මම ඉස්සලා කිව්වා වගේ මේ බැටරි එකේ එක charge එකකින් යන්න පුළුවන් දුර ඩිපෙන්ඩ් වෙනවා ඔයාගේ යන පාරේ ස්වභාවය. ඒ කියන්නේ ඔයා යන පාරේ කඳු පහත පාරක්ද නැත්නම් බැරියර්ස් තියෙනවා නම් ඒ යන පාරේ ඔයාගේ වේගය අඩු වැඩි වෙන නිසා ඔයාට බැටරි එක ඉක්මනට යන අනිත් එක තමයි ඔයා යන ස්පීඩ් එක සහ ඔයාගේ බර. ඉතින් මේ දේවලුත් බැටරි එකේ දුවන්න පුළුවන් දුර ප්‍රමාණයට බලපානවා. බැටරි එක එක විදිහට තියෙනවා ඉස්සලා කිව්වා වගේ බැටරි එක 24 volt තියෙනවා 36 volt තියෙනවා 48 තියෙනවා මෙන්න මේ වගේ රේන්ජ් වල තියෙනවා. ඒ වගේ මේකේ ampere hours උත් එක එක විදිහට තියෙනවා. නම් මේක 10 15 මේ වගේ තියෙනවා. බැටරිස් තියෙනවා. මේ බෝඩ් එකේ තියෙනවා power on off switch එක. ඒ වගේම speed level එක 0 ඉඳලා 3 වෙනකම් තියෙනවා. සමහර බයික් වල තියෙනවා 4 වෙනකම්. බයිසිකලේ තියෙන උපරිම ස්පීඩ් ලෙවල් එකකින් යන්න නැතුව සාමාන්‍ය වේගයෙන් යනවා නම් බැටරි එක ගොඩක් දුර අදින්න පාවිච්චි කරන්න පුළුවන්. බයික් එකේ තමයි පොඩ කෙරම අපෙන් ආරක්ෂාව එනවා. පොලිසිය වාඩි වෙලා එයා යන ගමන යන්න පුළුවන්. ඉතින් මේක තමයි එයාගේ සීට්. එයාට ඕනේ මගේ සීට් එක වාඩි වෙන්න. දැන් මම එයාගේ සීට් එක වාඩි වෙන්න තමයි යන්නේ. e-bike එකක් විතරක් නෙමෙයි ඕනම බජට් එකක් පදින එක වාගේ මනසට වාගේ ශරීරයට ගොඩක් වැඩ. විශේෂයෙන්ම වාගේ මානසික ආතතිය අඩු කරන්න, වාගේ ශාරීරික සුවතාවය වැඩි කරන්න මේක ගොඩක් බලපාන. Every ride is a tiny holiday. ඒක කියනකොට තියෙනවා.
rear rack එකට වාට මේ වගේ storage pack වාට පුළුවන් පැත්තටම දාගන්න. ඉතින් මම අද එකයි use කරන්නේ. වාට මේ rear rack එකට මෙන්න මේ වගේ තවත් bag එකක් මේ පැත්තේ set කරගන්න. ඒ වගේම ඉස්සරහට තව rack එකක් දාගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මම අර කිව්ව බර ප්‍රමාණය සාමාන්‍යයෙන් ගෙනියන්න පුළුවන්. ඉතින් මගේ බයික් එකේ නම් කිලෝග්‍රෑම් 100 මේකේ. තව බයික් තියෙනවා කිලෝග්‍රෑම් 200 වෙනකන්. ඒක ටිකක් බර ප්‍රමාණයෙන් වැඩි සහ ඒක ප්‍රමාණයෙන් ටිකක් ලොකු. මට මේ බයික් එක ඉතාමත් පහසුවෙන් මේන්ටේන් කරන්න පුළුවන්. මේකේ මර අතරම වෙන්නේ කිලෝග්‍රෑම් 21ක් විතර. බැටරි කිලෝග්‍රෑම් 2ක් තියෙනවා. 23ක් විතර තමයි මේ බයික් එකේ මුළු බර බැටරියත් එක්ක. ඉතින් හරිම ලේසියෙන් පහසුවෙන් මට මේක ෆෝල් කරලා ඊට ගෙනියන්න පුළුවන්. ඒ වගේම බයික් එක මේන්ටේන් කරන්න පුළුවන්. මේක ෆෝල් කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. නමලා ඔයාට අවශ්‍ය නම් ඔයාට පුළුවන් එක කාර් එකට දාගන්න. ඉන්න නැත්නම් ඔයාට පුළුවන් වාගේ ගෙදර ස්ටෝව් කරලා තියන්න. මොකද අඩු ඉඩක් තමයි යන්නේ. ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාට මේ වගේ බයික් එකක් දෙකක් තුනක් පුළුවන් වාගේ ගෙදර ස්ටෝව් කරලා තියන්න. සාමාන්‍ය ඉඩක් ඔයාට තියෙනවා. ඒ වගේම මේකේ gear set එක දැන් මගේගේ මේ වගේ වට පේනවා gear set 6 speed gear set එකක් තියෙනවා Shimano. මම මගේ පොඩි එකක් දාගෙන මම මේ සාමාන්‍ය angle එක 30 40 වගේ තියෙන පොඩි කන්දක් මේක. තාමත් ලේසියෙන් මේ වගේ කන්දක් වුණත් ඔයාලට පිටිපස්සේ weight එකක් තිබ්බත් යන්න පුළුවන්. ඉතින් ඊට වඩා තනියම යනවා නම් ඊටත් වඩා angle එකක් තියෙන ඕන කන්දක් ඔයාලට මේක තාමත් ලේසියෙන් යන්න පුළුවන්. ඒ වගේම අනිත් කාරණාව තමයි මේ බයික් එකේ මෝටර එක ඉස්සරහට ෆ්‍රන්ට් ටයර් එකේ තියෙනවා. සමහර e-බයික් වල මෝටර එක රියර් ටයර් එකේ තියෙනවා. සමහර ඒවා වල තියෙනවා මිඩල් එකේ. ඒ කියන්නේ ඔයාගේ පැඩල් එක ළඟ මිඩ් එකේ මෝටර එක තියෙනවා. සාමාන්‍යයෙන් ඔයා කියන්නේ ඔයාගේ බජට් එක ගැන හිතන කෙනෙක් නම් ටික මේක ඔයාගේ සාක්කුවට ඔයාගේ පොකට් එකට මේක හරිම වාසි. ඒ වගේම මේන්ටේනන්ස් වියදම් මේකේ ගොඩක් ඔයාගේ චාර්ජර් එකට ඉලෙක්ට්‍රික් මාසෙකටම ඔයාට ඉන්පුට් මුදලක් තමයි මේකෙන් වැය වෙන්නේ. වදන්න අනිත් එක මේක ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි. මේක ගොඩක් ෆන් මේක පදින එක. ඔයාට එන්ජොයි කරන්න පුළුවන්. කාර් එකක් තිබ්බත් ඔයාට මේ වගේ බයික් එකක් සමහර වැඩවලට පාවිච්චි කරන්න පුළුවන්. මෙම තමයි අපේ සමහර දවස් ගෙවෙන්නේ. ඉතින් විශ්වාස කරනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා යම් කිසි දෙයක් ඉලෙක්ට්‍රික් බයික් ගැන දැනගන්නට ඇති කියලා. ඉතින් තව කරුණු දැනගන්නට අවශ්‍යයි නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම කරුණු දන්න ඕනම් කමෙන්ට් එකකට දාන්න. ඉතින් ස්තුතියි මගේ වීඩියෝ එකත් එක්ක අවසාන වෙනකන් රැඳී සිටියට. මෙවැනිම වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු. ගිහින් එන්නම්. ගොඩක් ස්තුතියි.